සුබම සුබ්බු දැසනක් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ හැමෝම. ඔන්න ඉතින් මං කිව්වා වගේ දැන් මම ඊටදට ගෙදර ඉන්නවා නම් ඕගොල්ලන්ට ගේන්නේ vlog එකේ උදේවරුේ ටික විතරනේ. ඉතින් මම shop එකට ඇවිල්ලා මොකද කරන්නේ? ඒ ටික ඕගොල්ලන් එක්ක share කරගන්න බැරි වෙච්ච හින්දා මං හිතුවා අද ඔයාලට මම shop එකට ඇවිත් කරන දේවල් ටික පෙන්නන්න. ඉතින් ඔන්න දැන් මම shop එකට ආව විතරයි 12ට තමයි shop එක open කරන්නේ. ඔන්න දැන් මං ඇවිල්ලා ඊයේ freezer එකේ තියපු ටික එළියට තියලා දැන් අද හදන්න ඕනේ juice වල පළතුරු ටික ගන්න එක තමයි මේ කරන්නේ. ඉතින් ඒකෙදි ඉස්සෙල්ලම අඹ තමයි හදන්නේ. අඹ එකේ ඉතිච්ච අඹ අමු අපි තෝරගන්න එපා. දැන් මම ඔය කරන්නේ ඉතිච්ච අඹ ටික තෝරගෙන ඒ ටික සෝදලා දැන් මේ පොතු ටික සුද්ධ කරගන්න තමයි හදන්නේ. ඔන්න දැන් අඹ ගෙඩිය කපලා සෝදලා අරගෙන දැන් මම හදන්නේ ඒකෙන් ජූස් එක හදන්න. අඹ කෑලි ටිකක් බ්ලෙන්ඩර් එකට දාගෙන ඊළඟට මම මේකට ඕනි ලුණු, සීනි, වතුර ඇති ගානට දාගෙන ජූස් එක හදා ගන්නවා. ඉතින් ඕගොල්ලන් ගෙදර ජූස් හදන වැත්තේ මෙහෙම තමයි. ඉතින් ඒ විදිහටම තමයි ජූස් බාර් එකෙත් ජූස් හදන්නේ. කිසිම රසකාරක ද්‍රව්‍යයක් දාන්නේ නැහැ. ස්වභාවික රසම විතරයි ගන්න අපි. ඔන්න දැන් ජූස් එක හැදුනට පස්සේ තියෙන රස බලන වෙලාව. කස්ටමර්ට දෙන්න කලින් ඉස්සෙල්ලා අපි රස බලලා ඉන්න එපා. ඉතින් රස හොඳ නිසා මම ඒක අතහැරලා දැන් ඒක හදලා ඉවර වෙලා ඊළඟට කරන්නේ කොමඩු ජූස් එක හදන එක. කොමඩු එකටත් ඒ විදිහටම අවශ්‍ය ද්‍රව්‍ය ටික දාලා දැන් ඔය මික්ස් කරගන්න ගමන් තමයි තියෙන්නේ. ඊට පස්සේ මම කරන්නේ ඉදුණු දියුලුයි අමු දියුලුයි තියෙනවනේ. ඒ වගේ ඉදිච්ච දියුලු ටික තෝරගෙන ඉස්සෙල්ලා මේ ටික පලන්න තමයි හදන්නේ. ඒ අදි සීනිත් ඉවර නිසා මම ඉස්සෙල්ලම සීනි ටික කඩේට ගිහින් සීනි අරන් ඇවිත් සීනි ටික දාගත්ත භාජනයේට. ඊට පස්සේ තමයි දියුල් ටික පලන්න හදන්නේ. දැන් ඔන්න දියුල් ටික පලලා ඒ වගේනු ජූස් එකක් හදන්න තමයි හදන්නේ.
ඔන්න දැන් ඒ ජූස් එකත් බ්ලෙන්ඩ් කරලා ඉවර වෙලා ඊළඟට දැන් මෙතන අස් කරගන්න ඕනේ. මොකද දිවුල් එහෙම පාවිච්චි කරාම ගොඩක් ජරා වෙනවා පොඩ්ඩක්. ඒ නිසා දැන් මම එතන උඩ ටික සුද්ධ කරලා දැන් මේ අතුගාලා පැත්තකින් අයින් කර තියන තමා හදන්නේ. පිළිවෙලක් තියෙන්න බෑ. දැන් මම ටිකක් අතුගාලා ඉවර කරලා ඊළඟට ඉස්සරහ තියෙන ඩිස් ටිකක් පිහදාලා ඉවර කරන්න තමයි හදන්නේ. එතකොට මට තියෙන වැඩ ටික ඉවරයි. ඊට පස්සේ තියෙන්නේ කස්ටමර්ස්ලා එනකන් ඉන්න තමයි. ඊට පස්සේ ඉතින් ඒගොල්ලන්ට සර්ව් කරන්න ඕ වැඩ තමයි තියෙන්නේ. ඉතින් ඔතනින් මම ඊට පස්සේ මට කියන්න අමතක වුණානේ දැන් ජූස් බාර් එකේ කුණාට අපි ඔය චූටියට චොක්ලට් එහෙම අරන් ඒවත් තියෙනවා. ඉතින් ඊට පස්සේ කරන්නේ මම ඒ ටික රාක්කයකට අහුර ගන්න එක. ඔන්න ඉතින් දැන් ඒ ටිකත් මං අහුරගෙන ඉවරයි. ඉතින් ඊළඟට මට තියෙන්නේ කස්ටමර්ස් එනකන් ඉන්න. ඉතින් එහෙනම් අදට vlog එක එච්චරයි. ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. බයි.